හෙලෝ යාළුවනේ. ඔයාලා හැමෝටම සුබ නත්තලක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද අපි නත්තල වෙනුවෙන් රසමස කෑමක් හදන්න ලෑස්තිලා ඉන්නේ. අද මම මේ කෑම හදන්නේ අමුත් එක අපි බලමු මේ කවුද කියලා. අද අපි හදන්නේ රසමස බටර් කුකීස් එකක්. හරිම ලේසියෙන් මේක අපිට හදාගන්න පුළුවන්. මම අද මේක හදන්නේ අමුද්‍රව්‍ය 3කින්. අපිට ගෙදරම තියෙන අමුද්‍රව්‍ය 3ක් භාවිතා කරලා මේ බටර් කුකීස් එක හදන්න පුළුවන්. ඔයාලා හැමෝම දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඊට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් කවුද එන අමුත්ත කියලා. මේකට අපිට අමුද්‍රව්‍ය 3ක් අවශ්‍ය වෙනවා. පාම් පිටි, icing sugar, butter. ඉතින් icing sugar ටික බෝල් එකකට දාගන්න. අපිට මේකට මේ සීනි පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ සීනි වලට වැඩිය මේ icing sugar එක ඉක්මනට butter එකත් එක්ක දිය වෙනවා. ඒකෙන් හින්දා icing sugar ගන්න ඔයාලා හදාගන්න මේ කුකීස් ප්‍රමාණයට අනුව ඔයාලා පාවිච්චි කරන අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන්. බටර් එහෙම ඇති ගොඩක් හදනවා නම් ඒක මම මේ පොඩ්ඩකට ගන්නෙ. ඊට පස්සේ හොඳට මේක මික්ස් කරගන්න ඕනේ. මේක මේ බටර් එකත් එක්ක කලවම් වෙනකොට මේකේ පාට වෙනස් වෙනවා. ඒ පාට වෙනස් වෙනකම් මේක හොඳට මේ ළමයි ඔයාලා කලවම් කරගන්න ඕනේ. හරි ළමයි මේක මේ හොද්දට කලවම් කරගන්න ඕනේ. ගොඩක් වෙලා විනාඩි 10ක් 15ක් යනකම් මගේ අතත් සිදෙනවා. මේ බලන්නකො තාමාර මේ අපේ අමුත්තා වෙන මේ එයා අමාරුම වැඩ ටික ඉවර වෙනකම් එන්නේ නැහැ කපටිකමට. අවසානට කන්න බලන් එන්නේ. මොනව කරනවද මන්දා? මම බය වුණා. මෙන්න ඉන්න යාළුවනේ ඔයාලා ආසාවෙන් බලාගෙන හිටපු අමුත්තා. ඉතින් යාළුවනේ මම පොඩ්ඩක් ඈතින් ඉඳන් ආවේ. තෑගි දීලා හරි මහන්සි මට එස්මෝන දාගෙන ඉන්න බෑ හරිම මහන්සි යාළුවනේ. මේ අක්කයි කීමට තමයි මේක දාන් ඉන්නේ. ඇත්තටම අමාරුයි. දැන් මෙහෙම යාළුවනේ දැන් මම මෙච්චර වෙලා බලාගෙන හිටියේ මෙයා එනකන් මට මේක දැන් මේ අතින් කරගලා හරි මහන්සි මම දැන් මේ අමාරු වැඩේ මෙයාට දෙන්න හදනවා මේ කලවම් කරලා දෙන්න. මට පුළුවන් ඒ දන්නේ නැහැ මම පුළුවන් විදියට කරලා දෙන්න. ඔව් පුළුවන් විදියට කරලා දෙන්න. ඔය හොද්දට ඔහම බෑ හයියෙන් ඔහම කරකන්න ඕනේ ඔහම. හරි. මේ හරිද? ඔහම හරි. දැන් මම පොඩ ප්‍රියකින් නේ. ඇති බන්දම් මේක නෑ මදි. කනතන ලේසි නෑ ළමයි කෑම හදන එක හරි අමාරුයි. කන එක ලේසිනේ. මේක සීනි දිවෙනකම් කරන්න ඕනේ නේද? ඔව් මෙහෙමයි මම පාවිච්චි කරේ icing sugar. ඔයාලට සීනි පාවිච්චි කරන්නත් පුළුවන්. සීනි පාවිච්චි කරොත් බීටර් එකක් පාවිච්චි කරන්න හරි. හරි ළමයි මේ බලන්න මේක දැන් මේ අර නිකන් කිරි පාට වගේ සුදු පාට වගේ වෙනකම් කලවම් කරගන්න ඕනේ. දැන් මේකේ පාට වෙනස් වෙලා තියෙන්නේ. මේ වගේ වෙනකම් ඔයාලා කලවම් කරගන්න ඕනේ. එතකොට තමයි මේ කුකීස් එක රසට එන්නේ. ඊට පස්සේ යාළුවනේ කියනවා පාම් පිටි. අපි දැන් මේක පාම් පිටි ටික දාගන්න යන්නේ. මම දාන්නද? ඔයා දාන්න. වැඩනම් කියන්න. වැඩනම් පොඩ දාන්න. ඇතිද? දාන්න. තා චුට්ට පොඩ දාන්න එකපාරට එනවනේ. එන්නේ යාළුවනේ. ඒක අද මෙයා තමයි ගේම ගහන්න මම බලන් ඉන්නවා. ඊට පස්සේ පිටි මේ ඕන ගානට කලවම් කර අතේ ඇලෙන්නේ නැති ඩෝ එකක් හදා ගන්නවා. අතේ ඇලෙන්නේ නැති ඩෝ එකක්. අතේ ඇලෙන්නේ නැති ඩෝ එකක් ළමයි. ඔයාලා හැන්දකින් මෙහෙම කලවම් කරගන්න ඉස්සෙල්ලා ඊට පස්සේ අතෙන් තමයි අපි මේ පදම හදා ගන්න ඕනේ. මම කරන්නද? අතේ නෑ ඔයා කරන්න ඕනේ. ඔයා කරොත් වැඩ වැඩි වෙනවා මට ලේසි මම කරගන්න. ඔය අමාරුම හරි ආවේ නෑනේ. ඔයා ආවේ අවසානටනේ. මට පිටි මදි වගේ කියලා හිතනවා මට. නෑ ඔය මෙයා කෑම හදන්න දන්නේ මම තමයි. මම චෙෆ් මම. මේකට ළමයි ඔයාලා කැමති නම් වැනිලා පොඩ්ඩක් එකතු කරගන්න පුළුවන්. මේ එතකොට හොඳ සුවඳක් එනවා. මම මේකට අද වැනිලා දාන්න නැතුව හදන්නේ. දැන් ළමයි මේ ග්ලව්ස් දෙකක් දාගෙන මේක හොඳට අනා ගන්න ඕනේ. ග්ලව්ස් පාවිච්චි කරන්න මේකට මේ කොහොමද
පිටිදාන්නේ බන්දාන්න ළමයි මේ ඩෝ එක මේ අත්තේ ඇලෙන්නේ නැති ගානට මෙන්න මේ විදිහට මේ හදා ගන්න ඕනේ. ගුලි අරගෙන මේක ඔයාලට බෝඩ් එකක තියලා හදා ගන්නත් පුළුවන්. මම මේ අත්තේ හදාගන්නේ ලේසි හින්දා. මෙහෙම චූටි චූටි මේ ගුලි අරගෙන අපිට මේක තරු නෙවෙයි මේ ඔයාලට ඕන හැඩයක් අරගෙන මේක මෙහෙම කපා ගන්න පුළුවන්. ඔයත් බලන්න තමයි හරි කියන්නේ. මට ඉතින් මුකුත් කරන්න දෙන්නේ නැහැ මෙයා මේ මම නිකන් ඉන්නවා. මුකුත් කරන්න දෙන්නේ නැහැ නෙමෙයි මෙයා මුකුත් කරන්නේ නැහැ. යාළුවනේ මම බොහොම අමාරුවෙන් ඉන්නේ මේ විස්මුණ දාගෙන. මෙයා මට මුකුත් දෙන්නෙත් නැහැ හදන්න. කතා කරනවා. දෙන්නේ නෙමෙයි මෙයා මුකුත් කරන්නේ නැහැ. වැඩ ඕන තරම් තියනවා කරන්නේ මෙයා මුකුත් කරන්නේ නැහැ. මේක ළමයි ඔයාලට මේ oven එකේ පාවිච්චි කරලා හදන්නත් පුළුවන්, pan එක පාවිච්චි කරලා හදන්නත් පුළුවන්, air fryer එකේ හදා ගන්නත් පුළුවන්. ඔයාලට ලේසි ක්‍රමයකට මේක හදා ගන්න පුළුවන්. අපි හදන්නේ මොකේද? අපි හදන්නේ air fryer එකේ. දැන් ඔය වෙස්මුණ දාගෙන හිටිය ඇතිනේ. ඔක ගලවලා දැම්මනම් හරි. ඒක තාම කියලා ගත්තා බලන් හිටියේ. යාළුවනේ මම තමයි සැන්ටා. සැන්ටා. මම මේක මේ හදලා දෙන ඔයා ඕකෙන් තියන්න. මේක තියන්න ගන්නකොට මේ එයා ෆ්‍රයි එක ඇතුළට ඔයිල් පෙපර් එකක් දාලා ගන්න. ඊට පස්සේ මේවා බේකින් එක තියන්න. ඊට පස්සේ එකින් එක තියන්න. යාළුවනේ ඉවරයි. අපි දැන් බේක් කරගන්න යන්නේ මේක. අපි බලමු. මෙන්න යාළුවනේ දැන් මේ කුකීස් ටික බේක් කරගෙන ඉවරයි. බේක් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. පේනවාද යාළුවනේ මේ විදිහට තමයි බලා ගන්න ඕන. කන්න හිතනවා දැම්මම. දැම්ම කන්න නැහැ වුණාට අපි මේවට මොකද්ද කරන්න තියෙන්නේ? ගානිෂින් කරන්න ඕනේ. යාළුවනේ මම white chocolate තමයි අරන් තියෙන්නේ මේ ඔයාලට dark chocolate උනත් ගන්න පුළුවන් මේකට. මේ white chocolate එකක් double boil කරගෙන තමයි මම මේ තියෙන්නේ. ඔයාලා කැමති දේ පාවිච්චි කරලා මේක මේ හදා ගන්න පුළුවන්. අපි ගත්ත චොකලට් එක යාළුවනේ මාර සුවඳක් එන්නේ. white chocolate එක. ඒක ලයිම් සුවඳ එන්නේ. ලයිම් චොකලට් එක. ඒක පෙන්නමුද අපි? ඒක පෙන්වන්න ඒක ලංකාවේ එකක් නෙවෙයි. මෙන්න චොකලට් එක. මේක මේ අර හයියට වගේ තියෙන්නේ මේ මේක තියෙනවා මේ කෑලි වගේ ඉඳේ හින්දා. ළමයි ඔයාලා මේ පයිපින් බෑග් එකක් අරගෙන ඒකට මේ මම නම් මේ අයිසින් සුගර් පොඩ්ඩක් මේ දිය කරලා ඒකට කලරින් පොඩ්ඩක් දාලා හදාගෙන තියෙන්නේ. ඔයාලා කැමති පාටක් දාලා මේක හදාගන්න පුළුවන්. ළමයි ඔයාලට මේක මේ ඔයාලා කැමති විදිහකට මේ හැඩ වැඩ කරගන්න පුළුවන්. කැමති විදිහකට කැමති පාටක් දාගෙන දාන එක නම් කැතයි හැබැයි. මම දාන දෙක තැන ඔයාලා දාන්න. ඒක ඉතින් මෙහෙමයි ඒක අර කලාත්මක හැකියාවක් තියෙන්නත් ඕනේ මේකට. මේ ළමයි මේක හරියට මේ කරගන්න බැරි මේ මොනවාද කටර් එක පොඩි මේ කුකීස් එක චූටි. ඒ හින්දා මුකුත් කරගන්න බෑ මේක මුකුත් හැඩතලයක්වත් ඇඳ ගන්න බෑ. ලොකුකට රැකවා ගන්න බෑ. ඔයාගේ එනකොට ගේන්න තිබ්බා මේ ලොකු එකක්. හරි. මේක නැත්තම් ලස්සනයි අර මූණක් මෑස් දෙකක් කටක් නහයක් හැන්දා ලස්සනයි. ඉවරයි. හරි දැන් අපි හදාගෙන ඉවරයි. මේක මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට මේක ෆ්‍රීසර් එකේ දාගෙන මේ නැත්තම් මේක දිය වෙනවා. ෆ්‍රීසර් එකේ දාගත්තාම මේක ලස්සනට ගල් වෙලා තියෙනවා. හරි යාළුවනේ අපි දැන් මේකේ රස කොහොමද කියලා බලමු. මේක මාර සුවඳයි යාළුවනේ. බලමු කාලා. ඒ සුවඳ චොක්ලට් එක.
රසයි. රසයි ඇත්තරම රසයි ට්‍රයි කරලා බලන්න බලන්න ඔයාලා try කරලා බලන්න. මේ ඇත්තටම හදාගන්න ලේසි ඔයාලට අමුද්‍රව්‍ය තුනකින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. අනිවාර්යෙන් හදලා කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න ඕන. සබ්ස්ක්‍රයිබ් කරන්න වීඩියෝ එක. like කරන්න, comment කරන්න, share කරන්න. Bye. Bye.